සරි වණක්කම් අද අපි ඉගෙන ගන්නවා ව්‍යංජන අකුරු 18 දෙමළ හෝඩියේ ව්‍යංජන අකුරු 18 මම ලියලා පෙන්නන්නම්. ඒකේ පළවෙනි අකුර කානා. කානා ලියන්නේ ඔහොම ඉරක් ගත්තා, මෙහෙම ඉරක් ගත්තා, මේක නැවත ඇවිත් ඔන්න මෙන්න මේ විදිහට තමයි ක අකුර ලියන්නේ. මේ ක අකුරේ උච්චාරණ තුනක් තියෙනවා. ක ග හ කියන උච්චාරණ තුනම තියෙනවා. ඊගාව අකුර ග. ඒක ලියන්නේ ඔන්න ඔහම. ඔහම ඉරක් ගත්තා, මේ ඉරේ ගියා, මෙහෙට ඇවිල්ලා, මෙහෙම ඇවිත් ඔන්න ඔහම ගාන එක තමයි ග අකුර. මේක බිඳුව වෙනුවටත් පාවිච්චි කරනවා. ඊගාව අකුර සානා. ස අකුර ලියන්නේ ඔහම ගත්තා, මේ ඉරේ ගියා, මේ ඉරින් චූටි දුරක් නැවත ඇවිත් ඔහම පහළට ඇවිත් මේ පළවෙනි ගහපු ඉර කපාගෙන චුට්ටක් මේ පැත්තෙන් ගිහින් කෙලින් නතර කරන්න ඕනි. ඒක සානා. මේකට උච්චාරණ දෙකක් තියෙනවා. ස සහ ච. තව උච්චාරණයක් ජ කියලා තියෙනවා. එතකොට උච්චාරණ තුනක් තියෙනවා ස අකුරටත්. ඊට පස්සේ ඊගාව අකුර ඤ. ඒක ලියන්නේ ඔන්න ඔහම මෙහෙම අරගෙන මෙතනින් ඔහම රවුම අවිල්ලා ඔන්න ඔතනින් නතර කරන්න ඕනි. ඒක ඤ අකුර. ඊගාව අකුර හරිම ලේසි අකුරක්. ඉංග්‍රීසි හොඩියේ එල් අකුර හැඩයට ගන්නවා ඔන්න ඔහම අකුරක්. මේක ඩානා. එහෙම නැතිනම් ට. මේකෙත් උච්චාරණ දෙකක් තියෙනවා ස ට සහ ඩ කියලා. ඊට පස්සේ මූර්ධජ නයන්න වෙනුවට තියෙනවා ගැට තුනේ නයන්න. මේකේ සුලි කරකවන්නයි තියෙන්නේ. මේ ගැට වලට කියනවා දෙමළින් සුලි කියලා. එතකොට මේක අපේ මූර්ධජ න අකුර වෙනුවට ලියන අකුර. ඊට පස්සේ ඉගෙන ගමු තානා. තා ක ඒ හැඩය සමානයි. එතකොට ඒක ගන්නෙත් ඔහොම ගත්තා. ඔහොම අරගෙන මෙහෙම ඇවිත් ඔන්න ඔහොම නතර කරන්න ඕනි. මේක ත අකුර. මේකටත් උච්චාරණ දෙකක් තියෙනවා. ත සහ ද. ඊගාව අකුර නානා. ඔන්න ඒක මේ අකුර හැඩයම ගන්නවා. නමුත් විවෘත වුණු ස්වභාවයක් තියෙන අකුරක්. ඔන්න මේ කොටස විවෘතයි. ඉතින් මේ අකුර නානා. ඊගාව අකුර හරිම ලේසි අකුරක්. ඔහොම ගත්තා, ඔහොම දැම්මා, මෙහෙම දැම්මා. ඔන්න මේ ගහන ඉරි දෙකම උඩින් ඉරක් ඇන්දොත් සමානව තියෙන්න ඕනි. ඒ අකුරටත් උච්චාරණ දෙකක් තියෙනවා. ප සහ බ කියලා. ඊගාව අකුර මානා. මාන ලියන කොට ඔහොම ගත්තා. දානා හැඩයට ඇවිත් මෙහෙම අරගෙන ඔහොම සමානව උස්සන්න ඕනි. ඒ කියන්නේ මේ කොටස ශ්‍රීජිකෝණාෂ්ටව ලියවෙන්න ඕනි. එතකොට මේ ඉර කෙලින්ම මේ කවාකාර කොටස ඉස්සෙන්නත් ඕනි. ඒ අකුර මානා. ඊට පස්සේ ය අකුර යානා. ඒකේ පළවෙනි කොටස පටන් ගන්නෙ ඔහොම කවාකාරව. පළවෙනි කොටස මෙහෙම කවාකාරව ගන්නවා. ඒකෙම නැවත ඇවිත් දෙවෙනි කොටස ඔන්න ඔහොම සමචතුරස්‍රාකාරව ඉවර කරන්න ඕනි. ඒ අකුර යානා. ඊගාව අකුර ඉගෙන ගමු රානා. ඒකත් හරිම ලේසි අකුරක්. ඔහොම ගත්තා. මේ ඉරි දෙක සමාන වෙන්න ඕනි. ඊට පස්සේ ඇල ඉරක් මේ පැත්තට එන එක තමයි රානා. ඊගාව අකුර ල අකුර. ඒක ලියන්නේ ඔහොම ගත්තා. මෙහෙම නවලා ඔන්න ඔහොම නතර කරන්න ඕනි. මේක ල අකුර. ඊට පස්සේ වානා. ඒ අකුර ලියන්නේ ඔහොම බිඳුවකින් පටන් ගත්තා. ඒ බිඳුව ගන්න ස්ථානයටම මෙහෙම කරකවලා ගෙනල්ලා මෙතනින් නතර කරගෙන මෙහෙම කෙලින් ඉරක් ගහලා මෙහෙම උඩට ගහන්න ඕනි. මේක ඕනෑවට වඩා උස් වෙන්න බෑ. ඕනෑවට වඩා දික් වෙන්නත් බෑ. මේ ආකාරයෙන්ම ලියවෙන්න ඕනි. මේ අකුර වානා. ඊට පස්සේ ලානා.
මේක කාලානා කියලා කියනවා. ලයනු වර්ග 3ක් තියෙනවා. මේකේ කකුල් දෙකක් තියෙන නිසා ඒකට කියනවා කාලානා. මේක අපි මේ ලයනු දෙක වෙනුවෙන්ම මේ ලයන්න පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඊළඟට තියෙන්නේ මවුල හරලානා. ඒකට ඒ නම කියන්නේ මයන්න වගේ හැඩය ගන්න නිසා. ඔන්න යකුර ලියන්නේ මෙන්න මෙහෙම. ඔන්න ඔහොම හැඩයක් එන්න ඕනේ. මෙහෙම අරගෙන මයන්න ගත්තා වගේ මේ පැත්තෙන් එළියට ඇවිත් ඔහොම නැවිලා උඩට යන්න ඕනේ. එතකොට ඒ අකුර අපේ සංඥක ල අකුර වෙනුවට තියෙන අකුර. ඊට පස්සේ අපි ඉගෙන ගමු දෙවෙනි රයන්න. දෙමළ හොඩියේ රයනු දෙකක් තියෙනවා. මේ අපි ඉගෙන ගන්නේ ඒ ලොකු රයන්න. මේකට දෙමළින් කියනවා පෙරියරානා. පෙරියරානා. අපි ඉගෙන ගන්න යන්නේ අන්තිම අකුර ගැට දෙකේ නයන්න. මේකට කියනවා ඉරන්ඩු සුලි නානා. ඉරන්ඩු සුලි නානා. හරි යාළුවනේ, ඔන්න අපි ඉගෙනගෙන ඉවරයි ව්‍යංජන අකුරු ටිකත්. එහෙනම් අපි ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.